ආයුබෝවන් හැම දෙනාටම ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් අද මම ආරම්භ කරනවා ටියුටෝරියල් සීරීස් එකක්. ඒකෙන් මම ඔයාලට AutoCAD software එක use කරලා drawing එකක් කරගන්න ආකාරය මුල සිට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා AutoCAD software එක අපි use කරන්නේ drawing කරගන්න කියලා. එතකොට සිවිල් ඉංජිනියරින්, බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්, මිකැනිකල් ඉංජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් වගේ ඉංජිනියරින් ෆීල්ඩ් එකක ඩ්‍රෝවින් කරගන්න අපි මේ software එක use කරනවා. අද මම මුලින්ම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ අලුත් page එකක units සහ drawing limits හදාගන්න ආකාරය. මොකද අපිට ලැබෙන drawing එක feet inches අඩි අඟල් වලින් කරපු drawing එකක් වෙන්නත් පුළුවන්, millimeters meters වලින් කරපු drawing එකක් වෙන්නත් පුළුවන්. එතකොට අපි මුලින්ම AutoCAD වල page එකක් open කරලා units සහ drawing limits කියන දෙක හදාගෙන තමයි අපි මේ drawing එක කරන්න පටන් ගන්න ඕනි. ඉතින් අපි බලමු දැන් AutoCAD page එකක් open කරලා කොහොමද අපි මේ දෙක හදාගන්නේ කියලා. මගේ මැෂින් එකට මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ AutoCAD 2022 version එක. version එක ගැටලුවක් කරගන්න එපා. මේක තමයි අපිට ලැබෙන ඉන්ටර්ෆේස් එක AutoCAD 2022 version එකේ. ඉතින් මේකේ වම් අත පැත්තේ තියෙනවා open කියලා ටැබ් එකකුයි new කියලා ටැබ් එකකුයි. open කියන ටැබ් එක උඩ ක්ලික් කරාම අපිට පරණ drawings open කරගන්න පුළුවන්. අපි කලින් කරපු new කියන ටැබ් එක උඩ ක්ලික් කරාම අපිට අලුත් page එකක් open කරගන්න පුළුවන්. ඉතින් මම අද යන්නේ අලුත් page එකක් open කරගන්න. මේ විදිහට තමයි AutoCAD page එකක interface එක. මේකේ උඩම තියෙනවා quick access toolbar එක, ඊළඟට menu bar එක තියෙනවා, ඊළඟට ribbon එක තියෙනවා. ribbon එකේ AutoCAD වල drawing එකක් කරගන්න අවශ්‍ය සියලුම tools ටික include වෙලා තියෙනවා. ඊළඟට ribbon එකට පහලින් තියෙනවා start කියලා tab එකකුයි, drawing 1 කියලා tab එකකුයි. එහා පැත්තෙන් තියෙනවා plus mark එකක්. ඒකට ගියාම ඔයාලට පෙන්නනවා cursor එකේ new drawing කියලා. ඒ කියන්නේ අපිට තව drawings open කරගන්න පුළුවන්. ඊළඟට වම් අත පැත්තේ පහළට ගියාම තියෙනවා model කියලා tab එකකුයි, layouts 1 2 කියලා tabs දෙකකුයි. ඒකෙත් plus mark එකක් තියෙනවා. ඒක උඩට ගියාම අපිට පෙන්නනවා cursor එකේ new layout කියලා. ඒ කියන්නේ අපිට තව අලුත් layout open කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැම වෙලාවකම මතක තියාගන්න අපි drawing එකක් කරන්නේ model එකේ ඉඳගෙන. ඊළඟට දකුණු අත පැත්තේ පහළට ගියාම තව tools ටිකක් තියෙනවා. ඒ tools වල පැහැදිලි කිරීමක් මම ඊළඟ වීඩියෝ එකකදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව වැදගත් bar එකක් තමයි මේ command bar එක. command bar එකේදී අපිට command එකක් දීලා drawing එක ඉක්මනින් කරගන්න පුළුවන්. මම නිකන් උදාහරණයක් විදිහට ඔයාලට කරලා පෙන්නන්නම්. command bar එකේ මට line එකක් ඇඳ ගන්න ඕනි. ඒකට මම command bar එකේ line කියලා type කරනවා. ඒකට මම line කියන වචනේම type කරන්න ඕනේ නැහැ. අකුරු දෙකක් ගහනකොට අපිට පෙන්නනවා මෙතන commands ටික. ඒකට මට ඕන line කියන එක. එතකොට මේක select කරා line එකක් ඇඳගත්තා. ඉතින් අපි අද බලමු drawing එක units කොහොමද හදාගන්නේ කියලා මුලින්ම. menu bar එකේ format කියලා තියෙනවා. format tab එකට ගියාම ඒකේ තියෙනවා යටට එනකොට units කියලා. units. එතකොට මේකේ එක එක categories ටිකක් තියෙනවා. length එක යටතේ type එක තියෙනවා, default වෙලා තියෙනවා decimal කියන type එක. ඒ වගේම එකට ගියාම අපිට බලාගන්න පුළුවන් තව ආකිටෙක්චරල් තියෙනවා, ඉන්ජිනියරින් තියෙනවා. ඒ වගේ තව types ටිකක් තියෙනවා. අපි අඩියංගල් drawing එකක් නම් කරන්නේ අපි use කරන්නේ ආකිටෙක්චරල් කියන type එක. අපි millimeters meters නම් use කරන්නේ drawing එකේදී. එතකොට අපි select කරන්නේ decimal කියන type එක. මම අද ආකිටෙක්චරල් කියන type එක use කරලා අඩියංගල් වලට කොහොමද drawing page එකක් හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙනවා. එතකොට මම මෙතන architectural කියන
type එක select කරා. ඊළඟට මෙතන precision එක අහනවා. precision එකට ඔයාලට මෙතනින් කැමති එකක් දෙන්න පුළුවන්. මම 0 to 0 දෙනවා. ඊට මෙතන unit එක ඒක inches දෙනවා. angle එක decimal degrees දෙනවා. ඔයගලන්ට අවශ්‍ය එකක් මෙතනින් select කරගන්න පුළුවන්. ඊළඟට ඒක okay කරා. බලමු drawing එක limits කොහොමද හදාගන්නේ කියලා. මම format කියන එකටම යනවා. ඒකේ පහළට එනකොට තියෙනවා drawing limits කියලා. ඒක ටික් කරාම command menu එකේදී අපිට පෙන්නනවා specify lower left corner කියලා. ඒක මම enter කරනවා. ඊළඟට specify upper right corner කියලා අහනවා. එතකොට මොකද්ද මේ lower left corner කියන්නේ? upper right corner කියන්නේ මොකක්ද? මට drawing එකක් අඳින්න තියෙනවා. අඩි 20ක් දිග, අඩි 10ක් පළල drawing එකක්. එතකොට විශේෂයෙන්ම ඕගොල්ලෝ දැනගන්න ඕනි අපිට දැන් අපේ AutoCAD page එකේ අපිට drawing කරන්න දීලා තියෙන පරාසය අනන්තයයි. එතකොට ඒකේ අපි අපේ drawing එක අඳින්න අපිට සුදුසු පරාසයක් අපි සිලෙක්ට් කරගන්න ඕනි. අන්න ඒකට තමයි අපි කියන්නේ drawing එකේ limits හදාගන්නවා කියලා. එතකොට දැන් අපි අඳින drawing එක අඩි 20ක් දිග, අඩි 10ක් පළල drawing එකක්. එතකොට අපිට මේකේ drawing එක අඳින පරාසය අපි තෝරගන්න ඕන ඊට වඩා ලොකු පරාසයක්. එතකොට අපි සිලෙක්ට් කරගන්න area එක ඒකේ lower left corner කියලා අහන්නේ මෙන්න මේ corner එකේ coordinate එක. ඊළඟට upper right corner කියලා එයාලා coordinate එකක් අපෙන් ඉල්ලන්නේ මේ දකුණු අත පැත්තේ ඉහළ තියෙන corner එකේ coordinate එක. එතකොට අපි ඕනම වෙලාවක lower left corner කියලා විදිහට දෙන්නේ අපි 0 0 කණ්ඩායමක. ඊළඟට upper right corner එකේ කණ්ඩායමක විදිහට අපි දෙන්නේ අපිට මේ drawing එක කරගන්න අවශ්‍ය drawing එකට අපි තෝරගන්න පරාසයේ coordinate එක. එතකොට දැන් අපි මෙතන drawing එක අඳින්නේ අඩි 20ක් දිග, අඩි 10ක් පළල drawing එකක් නේ. එතකොට මම ඊට වඩා ලොකු වපසරියක් මම තෝරගන්නවා. එතකොට මම ඒක තෝරගන්නවා අඩි 100ක් දිගයි, අඩි 50ක් පළල drawing area එක. අන්න ඒක තමයි මම අර command menu එකේදී දෙන්නේ. මෙන්න මේ coordinate එක lower left corner එක විදිහට 0 0 coordinate එකත් upper right corner එක විදිහට 100,50 coordinate එකත් මම දෙනවා. එතකොට මෙන්න මේ drawing area එක තුල මට මගේ මේ drawing එක ඇඳ ගන්න පුළුවන්. මම ආයෙ අර command එකම ගන්නවා format drawing limits lower left corner. එතකොට ඒගොල්ලෝ default අපිට දීලා තියෙනවා 0 0 coordinate එක. මම ඒක enter කරනවා. ඊළඟට upper right corner එක අහලා තියෙනවා. එතකොට මම ඒකෙදි දෙනවා 100යි, 50යි. ඊළඟ enter කරනවා. drawing එකේ මම drawing limits හදාගෙන ඉවරයි. ඒ වුණාට මේ drawing units හදපු එකයි drawing limits හදපු එකයි page එකට set වෙලා නැහැ තාම.
එතකොට අපි ඒකට අවසානයේට කරන්නේ මේ menu bar එකේ view කියන tab එකට ගිහිල්ලා view මේකේ තියෙනවා zoom කියලා zoom all දෙනවා. අන්න එතකොට තමයි අපේ drawing limits සහ drawing units කියන දෙකම අපි හදපු විදිහට අපේ page එකට set වෙන්නේ. අමතක නොකර view zoom all කියන command එක අපි දෙන්න ඕන. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ drawing එක units සහ limits සාදා ගන්න ආකාරය. මං හිතනවා ඔයාලට අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා. ඔයාලට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකේදී මම කරන්න බලාපොරොත්තු වෙනවා ඔප්ෂන් කියන මෙන්න මේ ඩයලොග් බොක්ස් එක. ඔප්ෂන් කියන ඩයලොග් බොක්ස් එකට අදාළව ඔයාලට පැහැදිලි කිරීමක්. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න අමතක නොකර. ඉදිරියේදී අපි කරන වීඩියෝ අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලට.